දැන් අම්මගේ මේ කොන්ද අමාරුයි අතේ අමාරුයි වෙලා කොච්චර කාලද? අතේ අමාරු දැන් අවුරුදු 6ක් වෙනවා. අත අවුරුදු 6ක් වෙනවා. ඒතර ප්‍රතිකාර ගත්තද මීට කලිනුත්? ඔව් ප්‍රතිකාර ගත්තා. ඉතින් සිංහල බේත්ම ගත්තා. ඉංග්‍රීසි බේත් එක සැරයක් කළා ඉන්ජෙක්ෂන් දෙක. ඉතින් ගුණයක් ආවේ නැහැ මම ඉතින් මෙතනට ආවා ඉතින් හොයාගෙන. මම මෙතන ඉඳලා. මෙතනනේ. හරි. අපි දැන් මේ තෙල් බෙහෙත් ගාලා මේ කරන ට්‍රීට්මන්ට් එකෙන් පහසුවක් ආවද අම්මට දැන්? ටිකක්. ඔව් පොඩි සහනයක් ආවනේ. ඇවිල් දෙකත් ඔහොම දෙන්න. වෙගා නැද්ද? ඔළුව ටිකක් පේන කාන්තාවක් වගේ අනේ. අනේ ඔළුව පේන. කොහොම ලයිට් එක අලමුද නේ? අපිට ගාමු සච්. අස්තේද නේ? වෙගා නැද්ද? ඔළුව ටිකක් පේන කාන්තාවක් වගේ අනේ. අනේ ඔළුව පේන. කොහොම ලයිට් එක අලමුද නේ? අපිට ගාමු සච්. අස්තේද නේ? අත මිනිත් ගන්න පුළුවන්ද? අපි අද මේ දකින්නේ කාන්තාවන් බොහෝ දෙනෙකුට තියෙන තත්ත්වයක් තමයි මේ ෆ්‍රෝෂන් ෂෝල්ඩර්. එහෙම නැත්නම් උරහිස කැටි ගැසීම. උරහිස කැටි ගැසීම කියන්නේ මෙන්න මේ අත හිර වෙලා තියෙනවා. මේ අම්මටත් තියෙන මේ වගේ රෝගයක්. නේද? අම්මට අත ගන්න පුළුවන් උඩට පල්ලෙහාට? චුට්ටක් පුළුවන් නේ. හරිම අපහසුවක් තියෙන්නේ. මෙහිදී මේ පීඩාවටපත් වෙලා තියෙනවා.
හදායි ගන්නනේ. මෙන්න කියලා පත්‍රයක් ගන්න. මම කියාගෙන යනවා. මම මේ ළඟ ඉඳන් කියන්නේ නම් ට්‍රීට්මන්ට් එක කොහොම ගියාවේ නේ? එහෙමද? අත මම මෙතන ඉන්න. කොතනද ඉන්නේ? අනේ. මෙහිදී පීඩාවට පත් වෙලා තියෙනවා මේ උරහිස, උරපතු ඇටේ, ඒ වගේම කොඳු ඇට පෙළ දක්වා මේ වේදනාව යනවා. එතකොට ෆ්‍රෝෂන් ෂෝල්ඩර් එකකදී අතට විතර ප්‍රතිකාර කරාට අඩු වෙන්නේ නැහැ. කොඳු ඇට පෙළත් මේ හා සමානවම රෝගියාගේ පීඩාව දුරු කරන්නට ඕනේ. ඉතින් තෙල් ගාන කොටත් ඊටාම මෘදුව තමයි මේ කර යුතු වන්නේ. ඊටාම වේගයෙන් ඒ වගේම අධික තෙරපමකට ලක් කරලා තෙල් ගෑම සුදුසු නැහැ. පහර දීම්, තට්ටු කිරීම වගේ දේවල් මෙවැනි රෝගීන්ට සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා හැම රෝගියෙක්ටමත් ඒ වගේ ප්‍රතිකාර සුදුසු නැහැ. මේක ටිකක් මතක් කරලා කියන්න ඕනේ. අපි දර කියන්නේ ඒක නේද? ඒකටස. ඒක කිව්වනම් හරිනේ. ලයිට් එක මේ එතන මම අල්ලන්නේ ටෙබල් එකත් එක මේක වෙස්ටර්න් වගේනේ. පුරවයි මීට එක. පොඩි කොට සෝකෙන්ද අනිත් එක. බලන්නයි බේබි මසාජ් වගේ දෙන්න. ඒක විස්තර කරමු. ඒක ගහන එක සුදුසු නෑ කියන එක. ගොඩක් අය ගහනවනේ අතට. නෑ අතේ අරකට ටෙබල් දෙක අතේ තියාගෙන ඉන්න. ඔබට පේන්නේ ගන්න. අනිත් අතේ තියාගෙන මේ පොඩ මේ කතාව ශුරු කරනකොට ඊට පස්සේ තවනවා කියන තැනදී පටන්ගමු තවන්න. හරිනේ. ඔබට මෙහිදී පෙනෙනවා ඇති මෙම ෆ්‍රෝෂන් ෂෝල්ඩර් පේෂන්ට් එහෙම නැත්නම් උරහිස කැටි ගැසුණු අත එසවීමට නොහැකිව තිබෙන මේ රෝගියාට මේ ප්‍රතිකාරය කරන්න ඉතාම මෘදුව. තෛල යොදා ඉතාම සෙමින් තමයි කරන්නේ. හේතුව මෙම රෝගියාගේ අස්තිවලත් යම් කිසි දුර්වලතාවයක් තියෙනවා. ඉතින් එම නිසා පිටට පහර දීම, තට්ටු කිරීම හැම රෝගියෙකුටම සුදුසු වන්නේ නැහැ. විශේෂයෙන්ම ඔස්ටියෝපොරොසිස් රෝගීන්ට, ඒ වගේම සාමාන්‍යයෙන් අවුරුදු 60-70 ඉක්මවූ රෝගීන්ට කිසිසේත්ම පිටට පහර දීම නම් සුදුසු වන්නේ නැහැ. ඊටාම මෘදුව ඔබට පෙන්වන්න ඇති ඊටාම පරිස්සමට අදාළ නිල තෙරපුමට ලක් වෙන ආකාරයට තමයි මේ ප්‍රතිකාරය සිදු කරන්නේ. ඊපසු අපි බෙහෙත් යදු පොට්ටනි වලින් හෙමින් මෘදුව තැවීමකට ලක් කරනවා. අපි අහලා බලමු රෝගියාගෙන් කොහොමද කියලා දැනන සනීපේ අම්මට කොහොමද ට්‍රීට්මන්ට් එක? දැන් ටිකක් සහැල්ලුවක් දැනෙනවා. සහැල්ලුවක් දැනුණාද? හා. එනකොට තිබිච්ච වේදනාව අඩු වුණාද අම්මට? ටිකක් කඩු චුට්ටක් අඩු වුණා. අර හොලවනකොට එහෙම ටිකක් කැක්කුම් තියෙනවා. තාම පළවෙනි දවසේනේ.